කන්‍යා උණු දිය උල්පත් බලන්න. මේ පැත්තේ නම් අලි ඉන්නවා. අලි වැටවල්ලෙම ගහලා තින්නේ. මේ තියෙන්නේ ත්‍රිකුණාමල සංචාරය. ඉතින් බලන්න ත්‍රිකුණාමලේ ලස්සන ලොකේෂන්ස් ටිකක් මම ගෙනල්ලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් ත්‍රිකුණාමලේ සංචාරය කොහොමද කියලා ලොකේෂන්ස් ටික. මේ තියෙන්නේ මම යන්නේ දැන් මේ උණු වතුර ලිං වලට යන ගමන් මේ පාරේ අපි එක තැනක නැවතුම මේ පාර තනිකර කෙලින් දින්නේ. මේ පැත්තේ නම් අලි ඉන්නවා. අලි වැටවල්ලෙම ගහලා දින්නේ. කොහොමද දන්නේ අදකේම සහ මේ වෙලාවට නම් මම හිතන්නේ එකක් නැහැ. තනිකරම කැලේ තියෙන මේ සයිඩ් එකේ මේ අපි බලමු ත්‍රිකුණාමල සංචාරය කොහොමද කියලා. කැලේ भाई හරියටම කැලේ ඉන්නේ නැත්තම් elephant view point කියලා ගහලා තිබ්බා. තමයිට නැති වෙයි සමහර කෙනා රැයට තමයි මේ ඇවිත් ඉන්නේ ත්‍රිකුණාමලයේ තවත් తీර වැදගත් තැනක් බලන්න කන්‍යා hot water spring. ඒ කියන්නේ කන්‍යා උණු දිය උල්පත් බලන්න. අපි බලමු වීඩියෝ ක්ලිප් එක කොහොමද කියලා. මේක තියෙන්නේ ත්‍රිකුණාමලයට දෙකක් සමීපව. මේක හරි අපූර්ව තැනක්. වසර 100 ගණනක් තිස්සේ ආගමික වටිනාකමක් හිඳ තැනක් කියලා මෙතන කියනවා. එකෙක් ලිදේ වතුර උල්වල උෂ්ණත්වය වෙනස්.
මේ වතුර බොහෝ අයට නාන එකෙන් වහස්තු සංසුන් වෙන්න හොඳයි කියලා කියනවා. සීසන් එකේ වුණා මෙතනට එන්න පුළුවන්. ඊටාම පහසු ගමන් මාර්ග තියෙනවා. අපකලා කුරුලා වලට ගන්නවා බිනිස් කොකොම් පොතු. ඒකට ප්ලාස්ටික් බඩේ දෙන්න හොඳයි රණවරාම සීනි වලටත් හොඳයි. ඒකට මේක නෙල්ලි රසකින්ද ලේ පිරිසිදු වෙනවා. කොතලින් පුටු සීනි තියෙන කට්ටියට. ඒ ෆැට් ලිවර් වලට කොලෙස්ටරෝල් වලට අක්මායි තෙල් වලට හොඳයි හීම් බෝවිටියා. මේ මොනේ බෙලි මල් එක සීනි වලට ගෑස්ට්‍රික් බඩේ දාලා මුත්තර හොඳයි රණවරාමල් ඒකවල කොලෙස්ටරෝල් වලට එහෙම තියෙනවා අක්මායි සෙල් වලට ෆැට් ලිවර් වලට හීම් බෝවිටියා නෙලි රසකින්වත් බලනවා නම් අපේ ගේ ස්ලීපිසු දෙන්න බෝනේ නෙලි රසකින්ද පත් හඳුන් සුදු හඳුන් තියෙනවා තව වැඩිපුරම උදේ පැය 8ත් 11ත් අතර එන එක හොඳයි. මොකද මිනිස්සු ගොඩක් නැති වෙලාවක ගොඩක් නැති ටයිම් එකනේ සමහරකට සවුදා අඟහරුවාද බදාද වගේ දවස්වල ගොඩක් වෙලාවට ක්‍රවුඩ් එක අඩුයි. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක හොඳයි නම් මට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්න. ඉතින් අපි ආයෙත් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.